වැඩිමහලු පුතා මාළඟ පැවිදි කරනවා. දෙවෙනි පුතා අවුරුදු 3යි. ඊළඟ පුතා අවුරුදු 2යි. තම ස්වාමියා නැතුව තම ධෛර්යයෙන් තම මව්තුමියගේ ගංගා අම්මගේ අප්‍රමාණ ආශිර්වාදයෙන් සහයෝගයෙන් තම ජීවිතේ ගැට ගහගෙන යන්නේ. වතුවල මුරගෙවල් වල තම ජීවනෝපාය ගෙවා දමන්නේ. අද දවසේ මේ භූමිය අපි මිලදීලා අරගෙන ඒ වගේම මේ නිවසේ මුල් ගලේ ඉඳලා සියලුම දායකත්වයන් අපේ චමින්ද මැතිතුමාතා නිලූකා මැතිණිය ඒ වගේම ඒසර මැතිතුමාතා හිමුදුනි පින්බර යුවල එකට එක්කාසු වෙමින් ලක්ෂ 25කට ආසන්න මුදලක් මේ වෙනුවෙන් වැය කරනවා. චමින්ද මැතිතුමා සහ නිලූකා මැතිණිය ඒ පින්වන්ත වූ දරු දෙපළ මූලිකම ප්‍රාර්ථනා කරන්නට යෙදුනේ නිලූකා මැතිණියගේ 50 වන ජන්මදිනය ආරම්භ කරගනිමින් ජන්මදිනකට සිද්ධ කරන්නට පුළුවන් වටිනාම කුසල ක්‍රියාවක් තමයි මේ ආකාරයට අපේ මේ පින්වත් මෑණියන් වහන්සේට නිවසක් සාදා සකස් කොට පරිත්‍යාග කිරීම පූජා කිරීම ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ සිද්ධ කරගෙන යන මේ ශාසනික මෙහෙවරට ශාසනික කාර්යයට උර දෙන්නට මේ පින්වත් හැමදෙනාම ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු සිද්ධ කරන්නට යෙදෙනවා. ඕස්ට්‍රේලියාවේ පදිංචි චමින්ද ගුණරත්න මහත්මයා සහ එම මැතිණියත් තම දරුවන් දෙදෙනා මට ඉඩමක් නැතුව තියෙද්දී ඉඩමක් අරන් දීලා සත්සාදා දීලා මටත් මගේ දරුවන් දෙදෙනාටත් අපේ පොඩි හාමුදුරුවන්ටත් පිහිටක් වුණා. ඒ මැතිණියගේ දරුවන් දෙදෙනාගේ හිතේ තියෙන සියලුම බලාපොරොත්තු විදිහටම සාර්ථකව සාර්ථකව කරන කියලා සියලු වැඩ කටයුතු කියනවා මට මගේ දරුවන් දෙදෙනාට හිසට සෙවණක් නොමැති අසරණ මිනිසුන් වෙනුවෙන් අපගේ ගෞරවනීය නායක හිමිපාණන් වහන්සේ විසින් සිදු කරගෙන යනු ලබන නිවාස ව්‍යාපෘතියෙහි 24 වන නිවසද මෙසේ විවෘත වූ වගයි. සරණං ගච්ඡාමි ලියලා ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. අද දවසේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි චමින්ද ප්‍රින්ස් ගුණරත්න මැතිතුමා සහ නිලූකා පියදර්ශනී ගුණරත්න පින්බර මැතිණිය අපේ චමින්ද මැතිතුමාගේ මේ පින්බර අම්මා තාත්තා මුල් කරගෙන
ඒ ආශිර්වාදයෙන් ඒසන වික්‍රමනායක සහ හිමුදුනී වික්‍රමනායක පින්බර සහෝදර දෙපළගේ පින් ඇති ආශිර්වාදයෙන් ඊ타මත් වටිනා මහා පුණ්‍ය කර්මයක් ඉෂ්ට කරවුන් ලබන පින් ඇති මොහොතක් මේ මොහොත. අද දවසේ අත්තම්මා ඒ වගේම ආච්චි තාත්තා මේ සියලු දෙනාටම ආශිර්වාද පින් අනුමෝදනාව සිද්ධ කරලමින් විශේෂ වශයෙන් ආච්චි අම්මා වන ඉසබෙල් නෝනා පින්වන්ත වූ අම්මාට සීයා වන ජෝන් සිඤ්ඤෝ පියාණන් හටත් භව ගමන සුවපත් නිවනින් නිවි සැනසෙන්නට මේ උතුම් මහා පින්කම ඒ මහා පින් කුසලයන් හේතු වාසනාම වේවායි කියනු ලබන ප්‍රාර්ථනාවෙන් ආලෝකානන්ද පොඩි හාමුදුරන් වහන්සේගේ මෞතුමිය වෙනුවෙන් ඩිලානි ගංගා පින්වන්ත වූ මේ මෞතුමිය වෙනුවෙන් මේ උතුම් ඇත්තටම මේ නිවහන මේ ආකාරයට පෙළගස්සලාද බාර කරනවා. පෙර ආතුව නම් සිහිපත් කළ සියලු දෙනාට ආශිර්වාදයක්ම වේවායි කියනු ලබන පින්වන්ත වූ ආශිර්වාද මුවින් අපි මේ සුබ මුහුර්තයෙන් ගෘහ ප්‍රවේශය ලබා ගන්නටයි සූදානම් වෙන්නේ. පසුව අපි මේ පිළිබඳව වැඩි විස්තර අපි සඳහන් කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙමනම් සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමිච්ඡ සක්කෝ උජුච සුවචෝ චස්ස මුදු අනදිමානි සන්තුස්සකෝ ච සුබරෝච අප සන්තින්දියෝ ච නිපකෝ ච අපකප්පෝ කුලේසු අනනු. අද දවසේ ඇත්තටම අපි මේ සූදානම් වෙලා තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි චමින්ද ප්‍රින්ස් ගුණරත්න මැතිතුමා සහ නිලෝකා පියදර්ශනී ගුණරත්න පින්බර මැතිණිය, බිමාසා සමුදිනී ගුණරත්න පින්බර දුවනිය, ඒ වගේම ඉසුරු සමුදිත ගුණරත්න පින්වන්ත වූ අපේ පුතා පවුලේ සියලු දෙනාමත් එකතු වෙමින් ඒසන වික්‍රමනායක, හිමුදිනී වික්‍රමනායක පින්බර යුවල, ඒ වගේම මලිත් වික්‍රමනායක පුතා සියලු දෙනා එකට එක්කාසු වෙලා මේ උතුම් වූ මහා පින්වන්ත වූ මහා අද කාලයට ඊ타මත්ම ගැලපෙන වටිනා පින්වන්ත වූ මහා පින්කමක් මේ සම්බුදු සසුනට සම්බුදු පුතේ පූජා කළ පින්බර අම්මා කෙනෙකුට මේ නිවස සාදා දෙන්නට අපි මේ ආකාරයටම ආයෝජනා කළේ. එක සිතින් එක්සත්ව මේ අදහස පිළිගත්ත මා පිළිබඳව වඩාත් පුණ්‍යවන්ත වූ මේ පුද බිම පිළිබඳව අප්‍රමාණ භක්තියකින් අවුරුදු 6-7ක් තිස්සේ නීති දන් අපගේ පොඩි ස්වාමින් වහන්සේලාට පිළිගන්වමින් මාගේ දායකත්වයන් හොබවා කටයුතු සිද්ධ කරනවා. ඇත්ත වශයෙන්ම 50 වෙනි ජන්මදිනයට සමගාමීව අපේ නිලෝකා පින්වන්තෝ මැතිණියගේ මේ ජන්මදිනයට සමගාමීව තමා මේ පින්වන්ත වූ නිවස සාදා මේ ආකාරයට අවසන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා අද මේ නිවස අපි ලබලා දෙන පින්වන්ත වූ ඩිලානි ගංගාකි මෞතුමිය වැඩිමහලු පුතා මාළඟ පැවිදි කරනවා. දෙවෙනි පුතා අවුරුදු 3යි, ඊළඟ පුතා අවුරුදු 2යි. තම ස්වාමියා නැතුව තම ධෛර්යයෙන් තම මෞතුමියගේ ගංගා අම්මගේ අප්‍රමාණ ආශිර්වාදයෙන් සහයෝගයෙන් තම ජීවිතේ ගැට ගහගෙන යන්නේ. ඇත්ත වශයෙන්ම එයා ජීවත් වෙන්නේ වතුවල කුලි වතුවල මුරගෙවල් වල තම ජීවනෝපාය ගෙවා දමන්නේ. ඒ අතරතුර මට මුණ ගැහින්නේ. ඒ අනුව
අද දවසේ මේ භූමිය අපි මිලදීලා අරගෙන ඒ වගේම තමා මේ නිවසේ මුල් ගලේ ඉඳලා සියලුම දායකත්වයන් මූල්‍යමය වශයෙන් බැලුවොත් ශ්‍රම දායකත්වයත් එක්ක ලක්ෂ 35කට ආසන්නව. නමුත් මූල්‍යමය පරිත්‍යාගය අපේ චමින්ද මැතිතුමා සහ නිලූකා මැතිණිය ඒ වගේම ඒසර මැතිතුමා සහ හිමුදුනි පින්බර යුවල එකට එක්කාසු වෙමින් ලක්ෂ 25කට ආසන්න මුදලක් මේ වෙනුවෙන් වැය කරනවා. ඇත්ත වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය කපරාදු නොකළ නිවසක් සාදා දෙන්න. නමුත් මාහට ආව යෝජනාව තමයි අපේ හාමුදුරනේ අපි කපරාදුවත් කරමු. ලස්සනට අපි මේ භූමිය හදමු. ඒ වගේම තමයි වතුර තියනවාද කියලා අහනකොට මම නෑ කිව්වට පස්සේ අපි නලයක් ගහලා වතුර අරන් දීලා ටියුබ් බෙල් එක අපි මෝටරයක් දාලා ටැංකියට ලබා දීලා විදුලියත් අරන් දීලා තමන්ගේ උයන තැන එම කුස්සි කාමරය ඇත්තටම අපි නිකන් සිමෙන්ති දාලා තිබුණේ. නමුත් මට වීඩියෝ එක දැකලා මට කිව්වා අපේ හාමුදුරනේ අපි ටයිල් ටිකක් අල්ලලා දෙමු කියලා. ඇත්තටම බොහොම ලස්සනට වැඩ මේ සියල්ලෙන් සම්පූර්ණ වූ නිවසක් අද දවසේ අපි මේ සාදා සම්බුදු සසුනට සම්බුදු පුතේ පූජා කළ අම්මා කෙනෙකුට ලබා දෙන පින්බර වටිනාකමක් මේ අප දකින්නේ. බාත්රූම් එක ඒ වගේම තමයි ටොයිලට් පහසුකම් සියල්ලම අංග සම්පූර්ණවම මේ දවසේ මේ කටයුත්තට අපි පෙළගස්සලා තියෙනවා. මෙම නිවස සෑදීම සඳහා විශේෂ වශයෙන් ඔබ වහන්සේගේ මැදිහත් වීම ඉතාම අගය කොට සලකනවා කියලා මාව ඇගීමට ලක් කරලා තිබෙනවා. ඒ වගේම තමයි නිවසක් නොමැති කෙනෙකුට වෙනුවෙන් නිවසක් සාදා දීමේ සංකල්පය මා සිත තුළ පැවතුනේ වසර ගණනාවක පෙර ඉඳලා කියලා ඇත්තම සිහිපත් කරලීම සිද්ධ කරනවා. හැමෝටම මේ චේතනාවක් නැහැ. මේවා තමා පවතින පින්කම්. ඒ මහා අදිෂ්ඨානයට යන්න මෙච්චර මේසා විශාල මුදලක් කැපකරන්න වැය කරන්න ඒ තරම් මහා නිර්ලෝභී චේතනාවෙන් කටයුතු කරන්න කොයි තරම්නම් සාංසාරික පාරමිතාවක් පුරන්න ඕන දාන පාරමිතාව අප දකින්වා මේ මහා පාරමිතාව සම්පූර්ණ වුණ පින් ඇති මුහුණක් මේ මොහොත. මා කුඩා කල යහපත් ගුණධර්ම කියාදී රැකබලාගත් තාත්තම්මා ආච්චිටත් සීයාටත් පින් අනුමෝදන් කිරීමටත් මෙවැනි පුණ්‍ය කර්මයක් කිරීමට කැමැත්තක් ඇති වුණා. ඒ පිළිබඳව මීට වසර කිහිපයකට පෙර චමින්ද මහත්තයාට ඇත්තටම මේ බව පවසලා තිබෙනවා. චමින්ද මහත්තයා කියන්නේ අප්‍රමාණ මොකද මම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට ගියාට පස්සේ තමන්ගේ නිවස දවස් 2-3ක් මම වෙනුවෙන් පූජා කළා මේ තමන්ගේ කාමරේ. පන්සලක් වාගේ බුදුමැදුරා ඊ타මත්ම ලස්සන බොහෝම පිං ඇති සිරියාවන්ත ස්ථානයක් නිවස. ඉතින් අපේ චමින්ද මහත්තයාගේ උතුම් මහා ඒ සත්පුරුෂ ගුණධර්මයේ තමයි මේ වැනි වූ පිං ඇති ස්වාමියෙක් පින්වන්ත වූ නිලූ මැතිණියනි ಜಾති සංසාරේ පතණ්ඩවමනයි ඒ වාගේ මහත්තුරු මේ ලෝකේ හරි අඩුයි. තම පින්බර ස්වාමි දියණියගේ ඒ අදිෂ්ඨානය ඒ මහා සතුට තමා මෙතනදී බලාපොරොත්තුවෙන් චමින්ද මහත්තයා මේ සඳහා 50 වෙනි ජන්මදිනයට සමගාමීව මේ මහා පින්කම මෙසේ ආරම්භ කරන්නේ. ආච්චි අම්මා වන ඉසබෙල් නෝනා අම්මා මාතාවටත් සීයා වන ජෝන් සිඤ්ඤෝ පියාණන්ගේ භව ගමන සුවපත් වී නිවනින් නිවී සැනසෙන්නට මේ සියලු පින් කුසල් හේතු වාසනාම වේවායි කියනු ලබන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම තමයි මෙන්න අප වෙනුවෙන් මෙම සත්කාරය සිදු කරලීමට විශේෂ වශයෙන්ම මට ආශිර්වාද කරනවා. මොකද මම අසනීප භාවයෙන් සිටින නිසා තමයි මේ නිවස විවෘත කරන්න ප්‍රමාද වුනේ. සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. මුලින්ම මේ උත්සවකාරී අවස්ථාවේ වචන ස්වල්පයක් කතා කිරීමට කියන මා සතුටු වෙනවා. ඇත්තටම මුලින් මතක් කරන්න ඕනේ පූජ්‍ය වඩත්තේ ස්වාමීන් වහන්සේ ඇත්තටම කිව්වොත් ලොකු සේවයක් ගමට විතර නෙමෙයි ශාසනයටත් මේ දායක ශාසනය සියලු දෙනාටම ලොකු සේවයක් උන්වහන්සේ කරනවා. උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා. ඒ වගේම පින්වන්ත මහත්තයාට
මුලින් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ පින් කටයුත්තක් අසරණ පවුලක් වෙනුවෙන් නිවහනක් සාදා දීමේ කටයුත්ත මේ කරලා ඒ නිවස අංග සම්පූර්ණම කිසිම අඩුපාඩුවක් නැතුව සියලු පහසුකම් සහිතව ඒ පවුලට අයිතියට පත් කරාට ඇත්තටම ලොකු උතුම් පින් කාර්යයක්. ඒ පින්වන්ත මහත්තයාගේ ඒ කටයුත්ත ඒ පින 10 ගුණයක් වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වෙනි පින් කටයුත්ත තව තවත් දිගටම කිරීම සඳහා ශක්තිය, ධෛර්යය, ධනය සියලු සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචනය අවසන් කරනවා. ස්තුතියි. මේ අසරණ පවුලක් වෙනින් ගයක් ඉදි කියලා දීම ඒ අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම ගැන මම ඔස්තෝන හාමුදුරන් වහන්සේට ස්තුතිවන්ත වෙන අතර ඇත්තටම ඒ ස්වාමීන් වහන්සේ ගමට රටට ඒ වගේම මේ ප්‍රදේශයට ඉතාම විශාල සේවාවක් කරන උන්වහන්සේ මේ අසරණ පවුලක් වෙනින් නිවසක් ඉදි කියලා දීම ඉතාමත් උතුම්ම පින්කමක්. ඒ වගේ මේ සඳහා දායකත්වයේ ලබා දුන් මැතිතුමාටත් ධන පරිත්‍යාගය ලබා දෙමින් මේ අසරණ පවුල වෙනුවෙන් පිහිටවීමට ලැබීම ගැන තාම පින් ප්‍රාර්ථනා කරනවා. එයා බලාපොරොත්තු වෙන සියලු සැප සම්පත් ඒ සිතන පතන ආකාරයෙන් ලැබෙන්න ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ කටයුතු ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. චමින්ද මැතිතුමා සහ එම මැතිණිය එක් වෙලා අප පිරිවෙනේ වැඩ වාසය කරන පොඩි ස්වාමීන් වහන්සේ නමකට නිවසක් සාදා දෙන්න කියලා ඉල්ලීමක් කරා අපේ නායක හාමුදුරුවන්ගෙන්. ඉන්පසු අපි එතුමාගේ උපදෙස් අනුව අපි ඉස්සල්ලාම නිවස සාදන්න භූමියක් සෙව්වා. මාසයකට අධික කාලයක් අපි ඒ සඳහා කාලය ගත වුණා. ඉන්පසුව ඒ කාලවකවානුවේදී නායක හාමුදුරුව අසනීප වුණා. අසනීප වෙලා රෝහල් ගත වෙලා ඉන්න කාලවකවානුවේ තමා මම ග්‍රාම නිලධාරීතුමා මුණ ගැහිලා සාකච්ඡා කරලා ඊට පස්සේ ග්‍රාම නිලධාරීතුමා සමග ප්‍රාදේශීය ලේකම්තුමාත් මුණ ගැහිලා සාකච්ඡා කරලා ප්‍රාදේශීය ලේකම්තුමා පැමිණිලා මේ භූමිය අපිට හම්බුනේ. ඉන්පසු මම තමා මෙතන තනියම මේ කටයුතු වලට මුහුණ දෙන්න උනේ නායක හාමුදුරුවෝ රෝහලේ හිටපු නිසා. ඊට පස්සේ චමින්ද මැතිතුමා මා එක්ක සාකච්ඡා කරලා ඒ දුන්නු උපදෙස් එක්ක මේ දක්වා කටයුතු කරගෙන ආවා. ඊට පස්සේ අද සුබ මොහොතින් මේ ගේ විවෘත කරලා අපි ඒ මව් දෙමාපියන්ට නිවස බාර දුන්නා. ඉතින් මේ කටයුත්ත වෙනුවෙන් අපි චමින්ද මැතිතුමා සහ මැතිණිය පවුලේ සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඉතින් මේ හැමදේටම අපේ ලොකු හාමුදුරුවන්ට ආධාර කරපු චමින්ද මහත්තයාට ඒ නිලුමිස්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මගේ ළමයි දෙන්නට මේ වගේ ඉස්සට සෙවණක් ලබා දීපු එක. මගේ අම්මවත් මම මේ වෙලාවේ මතක් කරනවා. එයාත් මට පිහිටකට හිටියා මේ දේ වැඩ කටයුතු කරගන්නකම්. ඒ වගේම මේ වෙලාවේ මගේ තාත්තවත් මතක් කරනවා. මගේ තාත්තත් හිටියනම් අද හැම දෙයකටම වඩා වැඩිම සතුටු වෙන්නේ යා. මාව හැම දෙයකින්ම බලාපොරොත්තු හැමදේම කරලා දුන්නේ යා මේ වෙනකම්. එයා මේ වෙනකොට නෑ. ඉතින් ඉන්න තැනක ඉන්නවා නම් එයාත් සතුටු වෙන්න ඇති කියලා මම බලාපොරොත්තු හිතනවා. ඉතින් මේ හැම දෙයකටම අපේ නායක ස්වාමීන් වහන්සේට චමින්ද මහත්තයාට නිලුමිස්ටත් නැවතත් මම මගේ හිතනවා ස්තුතියි ප්‍රකාශ කරනවා. අද දවසේ ඒ වගේම අපේ ලියන මහත්තයාට ආශිර්වාද කරලා තියෙනවා, ඇගීමට ලක් කරලා තිබෙනවා. ඒ වගේම තමයි මේ කාර්ය දැනගත්තට පස්සේ අපේ ඒසන මහත්තයයි හිමුදුනි පින්වන්ත වූ අපේ මැතිණියයි මේ සඳහා මූල්‍යමය දායකත්වයන් ලබා දී තිබෙනවා. මේ සියලු දෙනාගේ පවුල් වල සියලු දෙනාටම ආශිර්වාද පුණ්‍යානුමෝදනාව සිද්ධ කරලමින් අද දවසේ මේ අවස්ථාවට සම්බන්ධ වෙන චමින්ද මැතිතුමාගේ ආදරණීය මෑණියන් පියාණන් දෙපළට මේ අපි නිදුක් නිරෝගී සුවතාවේ දිගාසිරි සුව සම්පන්න භාවය මේ වාගේ මේ බෝසත් ගුණ ධර්ම ඇති පින් ඇති ශාසනයට ලෙන්ගතු දායක
ඒ පින්වන්ත වූ පුතෙක් සාදා මේ සමාජයට යොමු කළ පින් ඇති අම්මා තාත්තා සැබැවින්ම පින්වන්තයි. අද දවසේ පින්වන්ත වූ ඇගයීම මෙසේ සිද්ධ කරලමි. හැම වෙලාවෙම ආරක්ෂාවට සිටින අපේ රියදුරු මහත්මයා වාහනේ අයිතිකාර මහත්මයා එතුමාටද නිරෝගී සුව පතමින් මේ මහා පින්කම මෙසේ අපි අවසන් කරනවා. සම්මා සම්බුදු සරණයි. චමින්ද මහත්තයා මට දීර්ඝායුෂ පතලා මේ ප්‍රසන්ට් එකක් හදලා මගේ ෆොටෝ එක දාලා මේ අම්මයි අය අම්මගේ අම්මයි මෙම උතුම් වූ පින්කම වෙනුවෙන් තම පූර්ණ දායකත්වය ලබා දුන් ඕස්ට්‍රේලියාවේ පදිංචි චමින්ද ප්‍රින්ස් ගුණරත්න මැතිතුමා, නිලෝකා ප්‍රියදර්ශනී ගුණරත්න මැතිනිය, බිමාෂා සමුදුනී ගුණරත්න දියණිය, ඉස්සුරු සමුදිත ගුණරත්න පුතණුවන් ඇතුළු පින්වත් පවුලේ සියලු දෙනාටමත් එමෙන්ම ඒෂණ වික්‍රමනායක මැතිතුමා, හිමදනී වික්‍රමනායක මැතිනිය, මලිත් වික්‍රමනායක පුතණුවන් යන පින්වන්ත වූ ඔබ සියලු දෙනාටම මේ උතුම් වූ කුසල කර්මයේ බලයෙන් ඔබ පතන්නා වූ සියලු යහපත් සිතුම් පැතුම් ඒ අයුරින්ම සඵලමත් වීමට මේ උතුම් වූ පින් කුසල් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.